everyone, welcome back to my channel. ඉතින් කොහමද ඔයාලට? මම අද කඩේ වගේ ලස්සනට soft එකට ගෙදරදීම මාළු බනිස් හදාගන්න වීඩියෝ ඔයාලත් එක්ක share කරගන්න තමයි ආවේ. මේ ඩෝ එකෙන් ඔයාලට මේ වගේ ඕනම බන් එකක් හදාගන්නත් පුළුවන්. අපි බලමු මොනවද ඕන වෙන්නේ කියලා. මම මෙතන අරන් තියෙනවා පාන් පිටි කිලෝ එකක්, ඊස් ග්‍රෑම් 20ක්, බිත්තර 3ක්, මෙල්ට් කරගත් මෙඩෝලි ග්‍රෑම් 100ක්, කිරිපිටි මේස හැඳි 2ක්, සීනි තේ හැඳි 6ක්, ලුණු තේ හැඳි 3ක්, වතුර කෝප්ප 2කමාරක්. අවශ්‍ය නම් තලයට ටිකකුත් එකතු කරගන්න පුළුවන්. මුලින්ම මම ඊස්ට් ග්‍රෑම් 20ට මද උණුසුම් වතුර කෝප්ප භාගයක් එකතු කරලා ඒකට සීනි තේ හැඳි කීපයකුත් එකතු කරලා ඊස්ට් ටික ඇක්ටිව් වෙන්න තියෙනවා. ඊළඟට කිරිපිටි ටිකට වතුර කෝප්ප දෙකෙන් එකක් දාලා ඒක හොඳට දිය කරගන්නවා. ඊට පස්සේ පාන් පිටි ටිකට අපි ඇක්ටිව් කරගත් ඊස්ට් ටික, කිරි ටික, මෙල්ට් කරගත්තු මෙඩෝලි ටික, බිත්තර 3න් 2ක්, ලුණු ටික සහ ඉතුරු සීනි ටික. මම දැන් මේක ටිකක් ෆෝල්ඩ් කරගන්නවා. පිටි ප්‍රමාණය වැඩි නිසා මම අද මික්සර් එක පාවිච්චි කරනවා ඩෝ එක හදාගන්න. ඔයාලට අතින් උනත් මේක හදාගන්න පුළුවන්. මේක මම මික්සර් එකට දාන්න කලින් අපේ ඉතුරු වතුර කප් එකත් මේකට එකතු කරගත්තා. ඒක රෙකෝඩ් වෙලා නැහැ. දැන් මම මේක මික්සර් එකට දාලා විනාඩි 30ක් විතර හොඳට අනා ගන්නවා. ඔයාලා අතින් අනනවා නම් soft dough එකක් එනකන් හොඳට අනා ගන්න. මේ අතරේ මම මාළු පාන් එකට දාන ෆිලින් එක හදාගත්තා. ඒක ඉතින් කවුරුත් දන්න නිසා මම ඒක රෙකෝඩ් කරේ නැහැ. විනාඩි 30කට විතර පස්සේ මම මේක එළියට අරගෙන කිචන් ටවල් එකකින් වහලා තියනවා පිපෙන්න. විනාඩි 30ක් විතර ගියාට පස්සේ ඩෝ එක මේ විදියට හොඳට පිපිලා තියෙනවා. දැන් මම ඒක පාන් පිටි ටිකක් ඉහගත්ත පැන්ටි ටොප් එක උඩට දාලා කොටස් වලට වෙන් කර ගන්නවා. මේ සම්පූර්ණ ඩෝ එකෙන් මට මාළු පාන් 32ක් හදාගන්න පුළුවන් වුණා. මේ ඩෝ එක මාළු පාන් විතරක් නෙවෙයි සොසේජ් බනිස් හදාගන්න, එතකොට එග් බන් හදාගන්න, ටී බන් හදාගන්න උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම ඩෝ එක මේ විදිහට කොටස් වලට වෙන් කරලා පොඩි බෝල හදාගත්තා. මම මෙතනදී සාමාන්‍ය ප්‍රමාණයේ බනිස් 32කට බෝල වෙන් කරගත්තා. ඔයාලට ලොකුවට ඕනේ නම් මීට වැඩිය ටිකක් ලොකු බෝල හදාගන්න. ඊට පස්සේ අපි මේ විදිහට තුනී කරගන්න ඕනේ. මේ විදිහට පාන් පිටි ටිකක් ඉහගෙන මැද ටිකක් වැඩිපුර ඝනකම තියලා හිමීට තුනී කරගන්න. ඊට පස්සේ අපි හදාගත්ත ෆිලින් එක තියලා මේ විදිහට නමා ගන්න ඕනේ. ඊළඟට අපි හදාගත්ත බනිස් ටික හොඳට ඔයිල් ගාපු ට්‍රේ එක මේ විදිහට තියා ගන්නවා. දැන් අපි කලින් ඉතුරු කරගත්ත බිත්තර එකක් බෝල් එකට දාලා ගෑරුප්පුවකින් ටිකක් බීට් කරගෙන මේ වගේ බ්‍රෂ් එකක් ආධාරයෙන් බන් එක මතු පිට හොඳට ගා ගන්න ඕනේ. මේකට තමයි අපි එග් වොෂ් කරනවා කියලා කියන්නේ. අනිත් දේ තමයි මේ ට්‍රේ එක උඩ තියා ගන්නකොට හොඳට ඉඩ ඇතුව තියාගන්න. නැත්තම් මේවා බේක් වෙනකොට ඔක්කොම එකට ඇලෙනවා. දැන් මේ ටික විනාඩි 10ක් ප්‍රී හීට් වෙන්න තියාගත්ත oven එකේ සෙල්සියස් අංශක 180ට විනාඩි 30ත් 47ත් අතර ප්‍රමාණයක් බේක් කරගන්න. ඊට පස්සේ oven එකෙන් බාලා මේ ටික හොඳට කිචන් ටවල් එකකින් වහලා විනාඩි 10ක් විතර හොඳට නිවෙන්න තියන්න. ඊට පස්සේ මේ විදිහට soft එකට ඔයාලට බනිස් හදාගන්න පුළුවන්. ඔයාලට අපහැදිලි තැනක් තියෙනවා නම් comment section එකේ සඳහන් කරන්න.
වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න, මගේ channel එක subscribe කරන්න. එහෙනම් ගිහින් එන්නම්. Thanks for watching.